සුබ දවසක් ඔයාට. ඔන්න අද මම ඔයාට අරගෙන ආවේ පාන් පිටි වලින් ඉක්මනට රසට තෝස ටිකක් හදාගන්න විදිහ. අඩු වියදමකින් උදේට රෑට ඉක්මනින් ඔයාට හදාගන්න පුළුවන්. මේ තෝස එකත් එක්ක කන්න අමු මිරිස් දාලා රස පොල් චට්නි එකකුත් හදනවා. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. channel එක subscribe කරලාම එකතු වෙන්න. එහෙනම් අපි බලමු කොහොමද තෝස එකයි චට්නි එකයි රසට හදාගන්නේ කියලා. මම බ්ලෙන්ඩර් ජාර් එකට පීරිසි අඬු කෝප්පෙන් පාන් පිටි කෝප්ප දෙකක් දාගන්නවා. ඒ කෝප්පෙන්ම වතුර කෝප්ප දෙකකුත් දාගන්න. ඔයා පිටි ගන්න කෝප්පෙන්ම ඒ සමානවම වතුර අරගන්න. පිටි කෝප්ප 3ක් ගන්නවා නම් වතුර කෝප්ප 3ක් ඒ විදිහට අරගන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් හැන්දෙන් මේ විදිහට කලවම් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගන්න ලේසි වෙන්න. දැන් පිටිවල කැට ගතිය නැතුව යනකම් පිටි මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ බේකින් සෝඩා ඒ කියන්නේ අප සෝඩා වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්න. මේ විදිහට ඉස්සෙල්ලාම හැන්දට පිටි මිශ්‍රණයෙන් පොඩ්ඩක් අරගෙන බේකින් සෝඩා ටික දිය කරගන්න. එතකොට ලේසියෙන්ම බේකින් සෝඩා ටික කලවම් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට පිටි මිශ්‍රණය කලවම් කරගන්න. තෝස එකේ රස වැඩි කරගන්න මිශ්‍රණයට දාන තෙම්පරාදුවක් හදාගන්න ඕන. දැන් පිටි මිශ්‍රණය වහලා විනාඩි 20ක් විතර පැත්තකින් තියාගන්න. අපි එතකන් තෙම්පරාදුවයි පොල් චට්නි එකයි හදාගමු. භාජනයක් ලිපේ තියලා පොල් තේ මේස හැඳි දෙකක් එකතු කරගෙන තෙල් ටික රත් වෙන්න තියන්න. ඊට පස්සේ අබ තේ හැඳි භාගයක් සූදුරු වලින් තේ හැඳි භාගයක් විතර දාගන්න. ඒකට පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් කරපිංච ටිකකුත් හීනයට කපලා එකතු කරගන්න. තව වියලි මිරිස් කරල් 3කුත් පොඩියට කපලා එකතු කරගෙන හොඳට සුවඳ එනකම් මේ ටික තෙම්පරාදු කරගන්න. මේ ගානට තෙම්පරාදු වුණාම ඇති. ඊට පස්සේ හොඳට නිවෙනකම් තෙම්පරාදුව පැත්තකින් තියාගෙන අපි දැන් පොල් චට්නි එක හදාගමු. බ්ලෙන්ඩර් ජාර් එකට පොල් කෝප්ප එකක් දාගන්න. රතු ලුණු ගෙඩි 6ක් විතර, සුදු ලුණු බික් 2ක්, අමු මිරිස් කරල් 8ක් විතර, කරපිංච කිනිත් එක කොළ එකතු කරගන්න. මිංචි කොළ තියෙනවා නම් ඒවයි නුත් ටිකක් එකතු කරගන්න. එතකොටත් පොල් චට්නි එක ගොඩක් රසයි. රස අනුව ලුණුත් එකතු කරගන්න. දෙහි බෑයක ඉස්ම සියඹල දානවා නම් වතුර පොඩ්ඩකට සියඹල ටික පොඩි කරගෙන ඉස්ම ටික එකතු කරගන්න. දැන් වතුර පොඩ්ඩකුත් එකතු කරගන්න. මම වතුර කෝප්ප භාගයට පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලට පොල් චට්නි එක තෙම්පරාදු කරලා අරගන්න පුළුවන්. මම තෝස මිශ්‍රණයට තෙම්පරාදුවක් දාගත්තු හින්දා පොල් චට්නි එක තෙම්පරාදු කරගන්නේ නැහැ. රස බලලා මදි පාඩුවට ලුණු ඇඹුල් එකතු කරලා හදාගන්න පුළුවන්. මට ලුණු රස ටිකක් මදි හින්දා මම ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් චට්නි එක ලෑස්ති. විනාඩි 20ක් විතර ගියාට පස්සේ තෙම්පරාදුව පිටි මිශ්‍රණයට එකතු කරගන්න. ඔයාගේ රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් හොඳට තෝස මිශ්‍රණය කලවම් කරගන්න. මෙන්න මේ විදිහේ පදමක් තමයි තියෙන්න ඕන. දැන් තියෙන්නේ අපිට තෝස ටික හදාගන්න. තෝස තැටිය ලිපේ තියලා තැටිය හොඳට රත් කරගන්න. තැටිය හොඳට රත් වෙගෙන ඉද්දි මේ විදිහට හොඳට වතුර ටිකක් ඉහගන්න. ඊට පස්සේ මේ විදිහට ටිෂු එකකින් වතුර ටික පිහදාලා අයින් කරගන්න. දැන් හදාගත්තු තෝස මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට තැටියට එකතු කරලා හැන්දෙන් මේ විදිහට ලස්සනට රවුම හදාගන්න. අත තද කරන්නේ නැතුව අත බුරුලෙන් හැන්ද කරකවලා තෝස රවුම ලස්සනට හදාගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. විනාඩි 3ක් විතර යනකොට තෝස එකේ උඩ පිටි ටික තැම්බෙනවා. ඊට පස්සේ තෝස එක අනිත් පැත්ත හරවන්න. ඒ පැත්තත් විනාඩියක් විතර තියන්න. ලා දුඹුරු පාටට පිච්චුණාට පස්සේ තෝස එක අයින් කරගන්න. ඊළඟ තෝස මිශ්‍රණය දානකොටත් තැටියට වතුර ටිකක් කියලා තැටියේ රස්නේ අඩු කරගන්න. නැත්තම් තෝස එක රවුමට හදාගන්න බැහැ අමාරුයි. ඔයා සාමාන්‍ය තැටියක තෝස එක හදනවා නම් පොල් තෙල් ටිකක් ගාලා අරගන්න. නොස්ටික් තැටියක හදාගන්නවා නම් මේ විදිහට ලේසියෙන්ම තෝස ටික හදාගන්න පුළුවන්. ඉතින් පිටි කෝප්ප දෙකෙන් තෝස 8ක් හදාගත්තා.
තෝස ටිකත් හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම ගොඩාක් රසයි. ඉතින් හරිම ලේසියි මේ විදිහට හදාගන්න. ගොඩාක් දේවල් ඕන වෙන්නේ නැති හින්දා ලාභෙට උදේට රැට ඉක්මනින් ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ තෝස එක හදලා රස කමෙන්ට් එකකින් කියන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.